අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි මෙහි කළ තෙන් අරගෙන සියලු උපාදානයන්ගෙන් හිත මුදවා නිදහස් කර ගන්නවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ ආකාරයට මේ භික්ඛුව කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කළා වෙන් කළා අත්තරිනවා. ඊගාවට තියෙනවා කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කළා වෙන් කළා අත්තරින්නට නවසිවතික මනසිකාර පබ්බය. මාගදී භාෂාවෙන් සිවතිකාය කියලා කියන්නේ මලකඳ. මලකඳවල් ගොඩ ගහලා තියෙන තැනට කියනවා සිවතික. මලකඳට කියනවා සිවතිකාය. එතකොට පුනච පරම් භික්කවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං අන්න මාගදී භාෂාවෙන් ශරීරයට කියන වචනේ. මොකද්ද වචනේ? ශරීරං. කායං නෙමෙයි. එතකොට කයෙහි කයානුව බලමින් වාසය කරන්න නම් තියෙන්නේ කායේ කායානුපස්සී කියලා නෙමෙයි කියන්න ඕන. කායේ කායානුපස්සී කියලා නෙමෙයි කියන්න ඕන. ශරීරේ ශරීර අනුවිලෝකෙත්වා කියලායි කියන්න ඕන. ශරීරේ ශරීරේ අනුව බලනවායි කියලා. එතකොට කායේ කාය නෙමෙයි. එහෙනම් ශරීරේ ශරීර කියන්න එපා. මෙතන තියෙනවා වෙනමම ශරීරං. ඔන්න ශරීරය. එතකොට කාය කියන්නේ ක්‍රියාකාරකම් 36ට ක්‍රියාකාරකම් 36 කෙරුණේ නැතත් අර මලකඳ ශරීරං. සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සිවතිකාය චඩ්ඩිතං. සිවතිකාය කිව්වේ මලකඳ. දැන් මලකඳ කිව්වාහම අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම තියෙනවා. ඔබේ ශරීර කූඩුව තුලත් මේවන විටත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම තියෙනවා. මලකඳ තුලත් ඇහැ කන නාසය දිවකය කියන දොරවල් පහ තියෙනවා. ඔබ තුලත් ඇහැ කන නාසය දිවකය කියන දොරවල් පහ මනදොරත් එක්කම 6ම තියෙනවා. මොකද්ද මේ මලකඳෙයි ඔබෙයි අතර වෙනස? ඔබ ඇහැ දොරෙන් රූප පානය කරනවා. කන දොරෙන් ශබ්ද පානය කරනවා. නාසය දොරෙන් ගඳ සුවඳ පානය කරනවා. දිව දොරෙන් රස පානය කරනවා. කය දොරෙන් පහස පානය කරනවා. මන දොරෙන් අරමුණු පානය කරනවා. දුරවල් 6ෙන්ම මහා භූත 4 පානය කරනවා. වෙන මොකක්වත් නෙමෙයි පානය කරන්නේ. ඇහෙන් රූප පානය කරනවා, කනින් ශබ්ද පානය කරනවා, නාසයෙන් ගඳ සුවඳ පානය කරනවා, දිවෙන් රස පානය කරනවා, කයෙන් පහස පානය කරනවා, මනසින් අරමුණු පානය කරනවා. පානය කරනවා නම් බුද්ධ දේශනාවේ කියනවා පානීන් පානකාරයෝ. පානකාරයෝ. දැන් ඔය කියන්නේ අර මලගිය ප්‍රාණකාරයයි කියලා. ඒක නම් වැරදි වචනයක්. මෙතන තියෙන්නේ පානීන් පානකාරයෝ. පානය කරන අය. එතකොට අර මලකඳටත් ඇහැ තියෙනවා, හැබැයි රූප පානය කරන්නේ නැහැ. කන තියෙනවා, හැබැයි ශබ්ද පානය කරන්නේ නැහැ. නාසය තියෙනවා, හැබැයි ගඳ සුවඳ පානය කරන්නේ නැහැ. දිව තියෙනවා, හැබැයි රස පානය කරන්නේ නැහැ. කය තියෙනවා, හැබැයි පහස පානය කරන්නේ නැහැ. දැන් මිනිහක් එම්බාම් කරන්න ගෙනිච්චාම හොඳ ওই දෙකේ පොල්ලකින් ඔය අතපය දඬු කඩනවා. ඔය අර කියන්නේ ඔබේ අඬු කඩනවා මම වැඩි කෑ ගහගෙන આવොත් කියලා. අන්න ඒ කියන කඩන්න තියෙන අඬු ඔක්කොම කඩනවා අර මලකඳ එම්බාම් කරන්න මල් ශාලාවට ගෙනිච්චාම අර දරදඬු බව ඉවත් වෙන්නේ. එතකොට බැරි වෙලාවත් අර මිනිහට පානය කිරීමේ ශක්තිය තියෙනවනම් අඬු කඩනකම් බලන් ඉන්නවද? නැහැ. කායේ කාය ක්‍රියාත්මක කරනවා. පොල්ලක් අරන් එනවා දැක්ක ගමන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියලා කායේ කාය ක්‍රියාත්මක කරනවා. හැබැයි දැන් මලකඳ තියෙනවා, හැබැයි කායේ කාය ක්‍රියාත්මක කරන්න විදිහක්
නැහැ. කාය ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. ඒක නිසා ඇහැ තිබ්බට රූප පානය කරන්නේ නැහැ. කන තිබ්බට ශබ්ද පානය කරන්නේ නැහැ. දැන් අර බැරි වෙලාවත් ශබ්ද පානය කරනවා නම් අර මලමිනියට අර මිනිස්සු අඬා අනේ කතා කරන්නකෝ කියන එක ඇහෙන්න එපැයි. කන තියනවා ශබ්ද පානය කරන්නේ නැහැ. නාසය තියනවා ගන්ධ සුවඳ පානය කරන්නේ නැහැ. දිව තියනවා රස පානය කරන්නේ නැහැ. කය තියනවා පහස පානය කරන්නේ නැහැ. ඕකයි වෙන්නේ. එතකොට මේ පානය කිරීමේ ශක්තිය නැති නිසා පණ නැහැ කියනවා. පණ නැහැ. පානය කිරීමේ ශක්තිය තියෙනවා නම් ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් පණ තියෙනවා. ඔන්න ඕකයි තේරුම් ගන්න. එතකොට පානය කිරීමේ ශක්තිය නැත්තම් පණ ගියා කියනවා පණ නැහැ කියනවා. පානය කිරීමේ ශක්තිය තියෙනවා නම් පණ තියනවායි කියනවා. එතකොට ඔය පානය කිරීමේ ශක්තිය තියෙන තාක්කල් ඔය ඇහෙන් රූප පානය කරනකොට කනෙන් ශබ්ද පානය කරනකොට නාසයෙන් ගඳ සුවඳ පානය කරනකොට දිවෙන් රස පානය කරනකොට කයෙන් පහස පානය කරනකොට මනසින් අරමුණු පානය කරනකොට මේ පානය කරන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවිනේ වෙන මොකක්වත් නෙමෙයිනේ. මේ තේජෝ ධාතුව තමන්ගේ ගතේ දේහ උෂ්ණත්වයක් හැටියට යථා පරිදි ක්‍රියාත්මක වෙනවා. දැන් අර උණ කට්ටක් තියලා බලනවනේ වැඩිද අඩුද කියලා. එතකොට මේ ඇයි මේ වැඩිද අඩුද කියලා බලන්න පුළුවන් වෙන්නේ කොහොමද? යම් කිසි එක මට්ටමක උපතේ සිට මරණය දක්වාම අර දොරවල් අහෙන් අරමුණු පානය කරන නිසා යම් කිසි දේහ උෂ්ණත්වයක් පවතිනවා. ටිකක් අන්තවාදීව අන්තගාමීව පානය කරන්න ගියොත් වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒකනේ දැන් ඔය දේශපාලඥයෙකුට අපි හිතමුකෝ යම් ආකාරයකට මොකක් හරි නියෝගයක් ආවයි කියලා ඒ පුද්ගලයාට හිරවත් කන්න වෙන. ලෙඩ හැදෙනවා. උණ ගැනෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර පානය කිරීම ටිකක් බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා උප්පජ්ජති කියන තත්වයටම පානය කරනවා. එතකොට අර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක දේශපාලකයෙකුට විතරක් නෙමෙයි. අපි හිතමු ඔබට යම් ආකාරයකට වාහනේ හොඳට පාරේ පිටපාරේ දාගෙන අර අනිත් මිනිසුන්ට යන්න තියෙන ලේන් එකේ දැන් වේගෙන් යනකොට වංගුවේ පොලිස් කාර්යයක් ඉන්නවා. දැන් දැක්ක ගමන් ඇඟ රත් වෙනවද නැත්? අර පානය කිරීම ටිකක් බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා කියන පානයක් වුණොත් උෂ්ණත්වය වැඩි වෙනවා ඩක්ටර්. ඒකයි වෙන්නේ. ඒක නෝ මිනිසුන්ට බයට උණ ගැනෙන්නේ. බය උපදින්නේ පානය කරන මිනිහට මල කඳට බය උපදින්නේ නැහැනේ. එතකොට අර පානය කිරීම යම් කිසි එක අන්තයකට ගියොත් උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට පානය කිරීමේ ශක්තිය අවසන් වෙච්ච ගමන්ම ඉස්සල්ලාම අර දේහයේ තිබ්බ උෂ්ණත්වය යටපත් වෙනවා ඇඟ හීතල වෙනවා. ඇයි මේ මැරිච්ච ගමන්ම ඇඟ හීතල වෙනවා කියලා මොකද්ද වෙන්නේ? අර මෙතෙක්කල් තමන්ගේ ගතේ තිබ්බ තේජෝ ශක්තිය අර ස්වභාව දහමේ මායාවෙන් ගත්ත තැනට ආපහු යනවා. උපසංහරති. අර තේජෝ ශක්තියටම යනවා. ඊට පස්සේ මේ කූඩුව ඉදිමිලා ඕජස් ගලලා ආපෝ ශක්තියට යනවා නවදුරෙන් ඕජස් වැකිරිලා. ඊට පස්සේ වායෝ ශක්තියට යනවා. ඔය නොයෙකුත් වාතයන් ඇඟේ තියෙන. ඊට පස්සේ පඨවි ශක්තිය ඇට සැකිල්ලක් වෙලා පස් වෙලා පොළොවට එකතු වෙනවා. එතකොට ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරම ඔබ ගාව තියෙන එක ශේෂයක්වත් ඉතුරු නැතුව නැවත
අර ස්වභාව දහමට මාර්යාගෙන් ගත්ත දේ මාර්යාටම නැවත දෙන්න වෙනවා. බාර දෙන්න වෙනවා. මාර්යාගෙන් ගත්ත දේ ගත්ත තැන්වලටම ධර්මතාවයෙන් නැවත යනවා. ඒකයි කියන්නේ මේකට මරණයට පත්වීම කියලා. මරුගෙන් ණයට ගත්ත දේවල් නැවත මරුටම දෙනවා. ඒකයි මරණයට පත්වීම. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මේ කියපු කතාව එදා ඇස් පන අපිට දැක ගන්න නිමිත්තක් තිබ්බා. මොකද හේතුව මේ අපේ රටේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා හිටපු කාලේ අර සේවිතබ්බා සූත්‍රය කියවනේ කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්දා කියලා රජ කුලය. මේ රජ කුලයේ මිනිස්සුන්ටත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් බුද්ධ ශ්‍රාවකයන්ටත් පමණයි නීතියෙන් අවසර තිබ්බේ මලකඳක් ආදාහනය කරන්න. සාමාන්‍ය මිනිසුන්ට අවසර නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ මලකඳ අමුසොහොනට ගෙනහිල්ලා දානවා. අමුසොහොන කිව්වේ වල දාන්නේ නෑ මිනිහ පිරිසුදු රෙද්දක ඔතලා ගෙනහිල්ලා ඔහේ දාලා එනවා. ඒ චාරිත්‍ර අනුකූලව දාලා එනවා. එක්ක ගඟක් අයිනේ එක්ක කැලේක. හැම ගමකම තිබ්බා අමුසොහොන. එක්ක ගඟ අයිනේ තිබ්බේ එක්ක කැලෑවේ තිබ්බේ. එතකොට මේ අමුසොහොනට ගෙනහින් දාපු මල කඳන් වලට අත් වෙන ඉරනම ඔය යෝගාවචරයන්ට ඇහෙන් දකින්න පුළුවන්කම තිබ්බා. මොකද ඔය ගමෙන් තව ගමකට යන පාරක් අයිනෙම තමයි ඔය අමුසොහොන තියෙන්නේ. එතකොට මේක යනකොට එනකොට පේනවා. මේ පේන අවස්ථා 9ක් බුදුහාමුදුරුවෝ නිමිති කරලා මේ නවසිවතික මනසිකාර පබ්බය විග්‍රහ කළා. මේක මානසිකාරය. මේක මානසිකාරය. අද වෙන විට මේ රටේ එක්තරා ආරණ්‍යක තියෙනවා මේ මිය පරලෝකීය ස්වාමින් වහන්සේලාගේ මල කඳන් වීදුරු පෙට්ටිවල දාලා කෞතුකාගාරයක් වගේ එකක් හදලා තියෙනවා නවසිවතික මානසිකාරයේ වඩන අයට කියලා. ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නා කෙනෙක් මැරුණා නම් දර කෑල්ලක් තරම්වත් අර මල ගඳ වටින්නේ නැහැ. ලිපේ දාන්නවත් ගන්න බෑ. ඒක නිසා ඒ අවසන් කටයුතු කළා වහාම මිදි නිදහස් වෙන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ මේ මල කඳන් පන්සලේ තියාගෙන බලා ඉන්න නෙමෙයි. මෙතන තියෙන්නේ මේක තේරුම් ගන්න. පුනච පරම් භික්කවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සිවතිකාය චඩ්ඩිතං ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං වා උද්දුමාතකං විනීලකං විපුබ්බක ජාතං සෝ ඉමමේව කායං උපසංහරති. කායං කිව්වේ මොකද? අර ක්‍රියාකාරකම් 36. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ මල කඳයි ක්‍රියාකාරකම් 36යි අතර ගැළපීමක් නැහැ නේ කියලා. ඔබ කල්පනා කරනවා. නෑ ගැළපීමක් තියෙනවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට ඔය මල කඳක් නෙමෙයිනේ එතකොට පණ තියෙන කඳක්නේ. එතකොට ජීවත් වෙලා ඉන්නකොට තමයි ඔය කණ්ඩ කැමති කෑම යන්න කැමති තැන් ආශ්‍රය කරන්න කැමති පුද්ගලයෝ බලන්න කැමති ඔය හැන්දෑවේ 7ට 8ට තියෙන ටෙලි නාට්‍ය ඔය ඔක්කොම තියෙන්නේ මේ රූපකායෙන් මේ පානය කිරීමේ ශක්තිය තියෙන තාක්කල්. ආයතනික රටාව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මේ කියන පානය කිරීමේ ශක්තිය තියෙන තාක්කල්. එතකොට ආයතනික රටාව ක්‍රියාත්මක කරන්න බෑ අර මල කඳට. ඔබ දැන් ආස්වාදයක් සුවයක් සතුටක් තෘප්තියක් නැවත නැවත බැඳි පුන පුනා බැඳි හොයාගන්නේ ඔය ආයතනික රටාවෙන්. වෙන කොහෙන්වත් නෙමෙයි. එතකොට ආයතනික රටාවේ ක්‍රියාකාරීත්වයයි මේ කාය හැටියට විග්‍රහගෙන යන්න පුළුවන් වෙන්නේ යම් කිසි කාලයක් පමණයි.
සදාකාලිකව නිච්චසේ සුඛසේ අත්තසේ කරගෙන යන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ වගේමයි දැන් ඔබට මේ නවසිවතික මනසිකාරයෙන් දකින හැම පුද්ගලයාවම නවසිවතික මනසිකාරයෙන් බලන්නේ නැහැ. අරමුණු වෙන හැම අරමුණක්ම නවසිවතික මනසිකාරයෙන් බලන්නෙත් නැහැ. මොනවද බලන්න ඕන වෙන්නේ? ඔය කාය ක්‍රියාත්මක වෙන අරමුණු පමණයි. අනුසය උපදින්නට එන අරමුණු පමණයි. උපාදානය කරගන්නට එන අරමුණු පමණයි. ඒකයි තියෙන්නේ ඉමමේව කායං උපසංහරති. උපසංහරති කියන්නේ මෙතෙක් කල් අර මහා භූත හතර එකතු කරන්නට තිබ්බ ශක්තිය දැන් හැර යනවා. අර මායයෙන් අයට ගත්ත දේවල් නැවත මායයට මේ ගත්ත තැන් වලටම ආපහු දෙන්න වෙනවා. අයම්පිකෝ කායෝ මෙන්න මේ ක්‍රියාකාරකම් 36ට ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති. මේ වගේ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන්නේ මේක ස්වභාවයක්, මේක ඉක්මවා යන්නට පුළුවන් කෙනෙක් නැහැ. ඒකයි මේ කියන්නේ. එතකොට මේකේ දැන් තියෙනවා ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං වා. ඒ කියන්නේ ඔය මල කඳ මිය පරලෝ ගිහිල්ලා දවසක් දෙකක් තුනක් සතියක් හමාරක් යනකොට උද්දු මාතකං මේ මුත දේහය ඉදිමෙනවා. විනීලකං ඉරිතලනවා, විකෘති වෙනවා, නිල් පාට වෙනවා. විපුබ්බක ජාතං ඕජස් ගලනවා. සෝ ඉමමේව කායං උපසංහරති. දැන් මේ කාය ක්‍රියාත්මක කරලා ක්‍රියාකාරකම් කරන්නට තියෙන ශක්තිය අර එකතු කරගත්ත තැන් වලටම නැවත අර මහා භූත හතර යනවා. අයම්පිකෝ කායෝ මේ ක්‍රියාකාරකම් 36ටම ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති. මේක ධම්මතාවයක්, මේක ස්වභාවයක්, මේක ඉක්මවා යන්නට පුළුවන් කෙනෙක් නැහැ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මෙහෙම කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කරලා වෙන් කරලා අත්හරිනකොට ඇතුලාන්තය පිරිසිදු වෙනවා, බාහිරයත් පිරිසිදු වෙනවා. ඇතුලාන්තයත් බාහිරයත් පිරිසිදු කරනවා. ඒ අනුව උදේවැය ඥාණයෙන් කටයුතු කරලා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදෙව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් හිත මුදවා නිදහස් කරගන්නවා. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ ආකාරයට මේ භික්ඛුව කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කළා, වෙන් කරලා අත්හරිනවා. එතකොට දැන් මේක කරන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවකද කියලා ඔබට තාම තේරුනේ නැහැ. මෙහෙම කිව්වට. මේකට පොඩි උදාහරණයක් ගන්නම වෙනවා. අපි හිතමු යම් ආකාරයකට අර බෙදලා බලලා පටික්කුල මානසිකාරයෙන් බැලුවත් අර නුවර වැවේ ඇවිදගෙන ගියපු පිරිමි ළමයාට අර Tamanට පටිච්ච වෙච්ච ගෑල් ළමයා පිළිබඳව ඇති වෙච්ච සුන්දර බව සුබ බව අත්හැර ගන්න පුළුවන් උනේ නැහැ කියලා. දැන් මේ පිරිමි ළමයාට පුළුවන් නවසිවතික මානසිකාරයට ගලපලා සසඳලා මෙනෙහි කරන්න. දැන් අර පිරිමි ළමයා ප්‍රියයි කියලා පටිච්ච වුණු ගෑල් ළමයාගේ පානය කිරීමේ ශක්තිය දැන් පණ ගියොත් හෙට වෙනකොට අනිද්දා වෙනකොට ඉන් අනිද්දා වෙනකොට ඊගාව දවස් 5ක් 6ක් යනකොට මොකද වෙන්නේ? අර රූපකාය මල කඳ ඉදිමෙනවා. ඕජස් ගලනවා. විකෘති පැහැයක් වෙනවා. ආයේ කීයටවත්ම අර තිබ්බ රූමත් ස්වභාවයේ එන්නේ නැහැ. මේක වෙනස් කරන්න පුළුවන්ද? බෑ. එවන් ධම්මෝ එවන් භාවි
එවන් අනතීතෝති. මෙන්න මෙහෙම විපරිණාමයටපත් වෙන බව මෙනෙහි කළ ගමන් තවදුරටත් අර ගෑල් ළමයව අස්මිමානයෙන් මමත්වයෙන් ගන්නට අර පිරිමි ළමයාගේ හිතේ වේගයක් අවශ්‍යතාවයක් තණ්හාවක් උපදින්නේ නෑ. අස්මිමානයෙන් මිදී නිදහස් වෙනවා. එතකොට මේ නවසිවතික මනසිකාර පබ්බය තියෙන්නේ අස්මිමානයෙන් මිදී නිදහස් වෙන්න. මඤ්ඤතාවයෙන් මිදී නිදහස් වෙන්න. ඊගාවට තියෙනවා පුනච පරම් භික්කවේ භික්ඛු සේයතාපි පස්සෙය ශරීරං සිවතිකාය චඩ්ඩිතං. මෙහෙම දැන් මේ මලකඳ තව සතියක් දෙකක් අර අමුසෝහනේ දාලා තියෙනකොට මේක ගඳ ගහනවා. ගඳ ගහනකොට ඒවා ඉව වැටෙනවා අර කැලේ ඉන්න අනිත් සත්තුන්ට. ඒ අනුව මාංශ භක්ෂක සත්තු ඇවිල්ලා අර මලකඳ ආහාරයට ගන්නවා. කාකේ හිවා කජ්ජමානං කුලලේ හිවා කජ්ජමානං ගිජ්ජේ හිවා කජ්ජමානං කංකේ හිවා කජ්ජමානං සුනකේ හිවා කජ්ජමානං ව්‍යග්ගේ හිවා කජ්ජමානං දීපී හිවා කජ්ජමානං සිංගාලේ හිවා කජ්ජමානං විවිධේ හිවා පානක ජාතේහි කජ්ජමානං. කජ්ජමානං කියලා කියන්නේ බුදිනවා ආහාරයට ගන්නවා. මොකද්ද මේ ආහාරයට ගන්නෙ? මේ තමන්ගේ කූඩුව. දැන් ඔය කූඩුව පණ තියෙන කාලේ නම් බල්ලේ බුරාගෙන ආවොත් හපන්න බල්ලගේ කකුලක් කඩලා තමයි නවත්තන්නේ. මදුරුවෙක් කෑවොත් මදුරුවා මරලා තමයි නවත්තන්නේ. පොළඟේ සර්පෙක් ආවොත් කාමරේට මරලම තමයි නවත්තන්නේ. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ දැන් අර බල්ලේ බුරාගෙන එනකොට මේ බල්ලව පොල්ලක් අරගෙන බල්ලට ගහලා බල්ලගේ කකුලක් කඩන්නේ මොකක් උපකාර කරගෙනද? ඈ මොකක් උපකාර කරගෙනද? අර කායේ කාය උපකාර කරගෙන. දැන් කායේ කාය නැතුව අර බල්ලට පොල්ලක් අරන් ගහන්න බෑ. කාය කාය නැතුව බෑ. දැන් අර බල්ලා බුරාගෙන එනවා දැක්ක ගමන් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සු පස්සපච්චයා වේදනා කියන දුක්ඛ වේදනාව උපදිනවා. එතකොට ඔය කායේ කාය ක්‍රියාත්මක වෙන්නේ නැතුව අර බල්ලට පොල්ලක් අරගෙන ගහලා බල්ලගේ කකුලක් කඩන්න බෑ. ඒකයි තේරුම් ගන්න. අර කාමරේට ආපු පොළඟව මරා දාන්න බෑ. කාය කාය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. එතකොට දැන් එහෙනම් කායේ කාය ක්‍රියාත්මක කරන්නේ මේ කූඩුව දැඩිව උපාදානය කරගෙන මගේ කරගෙන දැන් කූඩුව හපයි කියලා. අර බල්ලා ඇවිල්ලා. අර සර්පයා ගැහුවොත් කූඩුව තමන්ගේ පාලනයෙන් ගිලිහෙයි නැති වෙයි අහිමි වෙයි කියලා. දැන් මේක මේ විදියට බලන්න දන්න පුද්ගලයා දන්නවා මේම පණ ගියොත් අමුසෝනට ගෙනihin දැම්මොත් මේ වගේ බල්ලෝ නෙමේ කාක්කොත් කනවා මෙහෙම සිංහාලියොත් කනවා කාක්කොත් කනවා මෙහෙම විදුලීනියොත් කනවා කබරියොත් කනවා මෙහෙම නොයේකුත් සතු ඇවිල්ලා කාලය යනවා. දැන් ඔය සතුන්ගේ ආහාර වේලට තමයි ඔය ආචාර්ය පදවි මහාචාර්ය පදවි රාජකීය පඬිතු පදවි මහානායක පදවි ඔක්කොම දෙන්නේ අර සතුන්ගේ කෑම වේලට. ඒ වගේමයි දැන් අපි හිතමු යම් ආකාරයකට බාහිර පුද්ගලයෙක් ප්‍රියයි මනාපයි නිහිටි මధుරයි කියලා ආදරයක් ඇති කරගෙන උපාදානය කරගෙන කසාද බැඳලා ගෙදර එක්කන් එනවා. දැන් මේ එක්කන් එන්නේ මොකක්ද? කවදා හරි අර සතුන්ට කන්න තියෙන කෑම වේලා. දැන් මෙහෙම මෙනෙහි කරපු ගමම්ම අර තද ගතිය, තදුවයන් පටිච්ච වෙන ගතිය බුරුල් වෙනවා, මුදු වෙනවා. ඒ අනුව අස්මිමානය ගලවලා දාන්න පුළුවන් වෙනවා. ඒකයි මෙතන තියෙන්නේ. උද්දච්චයක් එනකොට, මහාන් තත්ත්වයක් එනකොට, මානයක් එනකොට මේ ဒုတိ ය සීවතික මනසිකාරය කරපු ගමම්ම අර උද්දච්චයේ මානෙ මහාන් තත්ත්වය එතනින්ම ගලවලා දාන්න පුළුවන්. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති
සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදෙව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති මෙන්න මේ ආකාරයට මේ භික්ඛුව කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කරලා වෙන් කරලා අත්හරිනවා ඊගාවට තියෙනවා පුනච වරම් භික්කවේ භික්ඛු සේයතාපි පස්සෙය්‍ය ශරීරං සිවතිකාය චඩ්ඩිතං අට්ටික සංකලිකං සමංස ලෝහිතං අහාරු සම්බන්ධං අට්ටික සංකලිකං නිමංස ලෝහිතං මක්කිතං අහාරු සම්බන්ධං අට්ටික සංකලිකං අපගත මංස ලෝහිතං අහාරු සම්බන්ධං අට්ටිකානි අපගත සම්බන්ධානි දිසා විදිසා වික්කිත්තානි අඤ්ඤේන හත්තට්ටිකං අඤ්ඤේන පාදට්ටිකං අඤ්ඤේන ගොප්පකට්ටිකං අඤ්ඤේන ජංගට්ටිකං අඤ්ඤේන ඌරුට්ටිකං අඤ්ඤේන කට්ටිට්ටිකං අඤ්ඤේන කණ්ඩකට්ටිකං අඤ්ඤේන පාසුට්ටිකං අඤ්ඤේන පිට්ටිට්ටිකං අඤ්ඤේන ඌරට්ටිකං අඤ්ඤේන අන්සට්ටිකං අඤ්ඤේන බාහුට්ටිකං අඤ්ඤේන ගීවට්ටිකං අඤ්ඤේන හනුකට්ටිකං අඤ්ඤේන දන්තට්ටිකං ඊට පස්සේ 8 වෙනි පිටුවේ තියෙනවා අඤ්ඤේන සීස කටාහං සීස කටාහං කියන්නේ ඔලු කට්ට දන්තට්ටිකං කියන්නේ දත් සෙට් එක මෙහෙම මේවා දැන් සමංසලෝහිතං කියන්නේ මස් ලේ සහිතව පිටින් වැහිලා මේ ඇට සැකිල්ල ආවරණය වෙලයි තියෙන්නේ දැන් අර සත්තුත් කාලා තවත් කල් විපරිණාමයට පත් වෙනකොට මේ ලේ මස් ඇට නහර හතරක් තියෙනවා අට්ටික මංස ලෝහිත නහරු ලේ මස් ඇට නහර මේ ලේ මස් ඇට නහර කියන හතර සංදි විසන්දි වෙන සංදි වෙලා තියෙදි තමයි ඔක්කොම ක්‍රියාකාරකම් කරන්න පුළුවන් වෙන්නේ සංදි විසන්දි වුණාම මේවා ඒකකයක් හැටියට එකතු කරන්න බෑ දිසා විදිසා වික්කිත්තානි එක එක ඒවා දිසා විදිසා වලට වික්ෂිප්ත වෙලා විසිරීලා යනවා එකට සම්බන්ධ වෙන්නේ එකට සම්බන්ධ වෙලා තියෙන තාක්කල් තමයි ඒකකයක් හැටියට පුද්ගල රූපයක් හැටියට පේන්නේ දැන් සත්තුත් කනවනේ යසේ ඇවිල්ලා දැන් කොහොම හරි මේ අතක් උරයිසකින් බුරුල් වුණාම බල්ලෙක් ගලවගෙන ගිහින් ගහක් යට ඒක තියලා ටිකක් කාලා තියලා කකුලත් තව තැනක ඒකනේ අඤ්ඤේන පාදට්ටිකං අඤ්ඤේන හත්තට්ටිකං කියන්නේ එක අතක් එක පැත්තක තව අතක් තව පැත්තක එක කකුලක් එක පැත්තක තව කකුලක් තව පැත්තක දැන් මේම අපි හිතමු එක අතක් එක පැත්තක තියෙනවා දැන් මේ තියෙන අත ඔය අතට මගුල් මුද්ද පලන් දණ්ඩ කී දෙනෙක් නම් වලි කණ්ඩ ඇද්ද කී දෙනෙක් නම් පැණි හලන්න ඇද්ද කී දෙනෙක් නම් හැසිරෙන්න ඇද්ද දැන් ඒ අත තමයි මේ විදියට දැන් මේ බල්ලෙක් ඇදගෙන ගිහින් ගහක් යට දාලා තියෙන්නේ දැන් මේක මෙනෙහි කරන පුද්ගලයාට අස්මිමානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. තව දුරටත් මමත්වයක් ඇති කරගන්නේ මමත්වයෙන් ගන්නෙ නැහැ. ඒකයි තේරුම් ගන්න ඕන.